ලෝකයේ ජෛව විවිධත්වය අතින් ඉහළම රටක් ලෙස අපගේ මේ කුඩා දිවයින ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත. දිවයිනටම ආවේනික වූ ශාක හා සත්ව විශේෂ රාශියක් දිවයිනේ විවිධ පරිසර පද්ධතීන් තුළ සිය ජීවය පවත්වාගෙන යයි. නමුත් ආක්‍රමණික ශාක හා සත්ව විශේෂ දේශීය ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් බෙමින් පවතී. කාවයියේ කෝමේ අපේ ලූලා අන්න හුංගමලයත් එක්ක කුඹුක් මුල පැත්තට යනවා දැක්කා. එහෙනම් ඉතින් මේ වෙලේ මම නෙමේ විලේ පණ්ඩිතයා. කාවයියට වුණත් මම මේ කියන්නේ. ඔය ලූලා පණ්ඩිතයා වගේ හිටියට එයාටත් මම තමයි ඔය අලුත් දේවල් කියලා දෙන්නේ. ශ්‍රී ලංකාවේ වැව් ඇලදොල කියන්නේ කණය, හුංග, ලූලා වගේ දේශීය මසුන්ගේ නිවහන. ඔවුන් පරිසර පද්ධතියට සමබරව තියාගන්න උදව් කරනවා. ඒත් මේ සමබරතාවය අතරතුරේ දැන් මේ ඇලිගේට ගාර්ලයි ටැංකි සුද්දුයි මේ ටැංකියට ලොකු වැඩි. මුන්ට කන්න දීලා පිරිමහන්නත් බෑ. මුන් ටික කාට හරි විකුණලවත් දාන්න ඕන. ඔච්චර ලොකු මාළුවෙක් කවුරුත් සල්ලි දීලා ගන්නේ නෑ. ඉතින් අපි දැන් මොකද උන්ට කරන්නේ? අපි ඕකුන් ටික ගිහිල්ලා ඇලට අතාරිමු. ඇලේ උන්ට කන්න දේවලුත් ඕන තරම් තියෙනවනේ. ජලමූලාශ්‍රවලට මුදාහරින මේ විසිතුරු මසුන් පෙනුමට ලස්සන වුණාට ඔවුන් අපේ පරිසරයට අයිති නෑ. ඔවුන්ව ඒක හින්දම ආක්‍රමණික මසුන් විදිහට හඳුන්වනවා. පීතන දැන් මගේ. මම හැමදේම කනවා. මෙතන කෑවෙන් නම් කිසි අඩුවක් නැහැ. ස්වභාවික ජලමූලාශ්‍රවලට මුදාහරින ආක්‍රමණික මසුන් ඉතා වේගෙන් බෝ වෙනවා. හැම කෑමක්ම කනවා. මේ නිසා දේශීය මසුන්ට කෑම සහ ඉඩකඩ නැති වෙනවා. සමහර ආක්‍රමණික මසුන් දේශීය මසුන්ගේ බිත්තර, පැටව්, වැඩිහිටි මසුන් පවා ආහාරයට ගන්නවා. මේකෙන් අපේ වටිනා ජෛව විවිධත්වය විනාශ වෙලා යනවා. මේකනම් හරිම අවුල් තත්ත්වයක්. අපේ ගෙදර විනාශ වෙනවා. ඕ අපිටවත් අපේ දරුවන්ටවත් නිදහසේ ඉන්න තැනක් නැතිවෙයි මේ යන විදිහට. අපි මේ මාළු ටික මෙතෙන්ට දාලා ලොකු වැරැද්දක් කරේ. ඒ ඊළඟ වතාවේ අපි දන්නව කරන්න ඕනේ මොකක්ද කියලා. දේශීය මසුන්ගේ ජීවිත මේට වඩා ගොඩක් වටිනවා. සුරතල් මසුන් ස්වභාවික ජලමූලාශ්‍රවලට නිදහස් කරනවා වෙනුවට වගකිව යුතු විකල්පයක් තෝරගන්න. ඔවුන්ව සුරතල් සතුන් වෙළඳ සැලකට තවත් සතුන් නැති කරන කෙනෙකුට හෝ පොදු මින් මැදුරකට බහර දෙන්න. සුරතල් මසුන් ස්වභාවික ජලමූලාශ්‍රවලට මුදාහැරීම නවත්තන්න. ශ්‍රී ලංකාවේ ආවේනික මසුන් වන බුලක්හපය, ලේතිත්තයා, බන්දුල පෙතියා, පතිරණ සාලයා සහ ගල් පාණ්ඩියා වැනි වටිනා සම්පත් ආරක්ෂා කර ගැනීම අප සැමගේම වගකීමක්.